සාමාන්‍යයෙන් ඉස්කෝලේට යන්න ඔයාට පැයක් යනවා නම් ඔයා එතකොට විභාගේ පටන් ගන්න පැය භාගයක් තියලා ඉස්කෝලේ ඉන්න එපා. රිකර්ඩන් පේපර් එක පටන් ගන්න. ඒතර 12 මාට ඉස්කෝලේ ඉන්න නම් ගෙදරින් 11 මාට යන්න එපා. 10 මාට යන්න. පැයක් ඇඩිෂනල් තියාගෙන යන්න. විශේෂයෙන් කොළඹ පැත්තට යන ළමයි. අනපේක්ෂිත වෙන ට්‍රැෆික් හිතා ගන්න බෑ උදේ සමහර වෙලාවට. අනික මහා දවල්ට ওই පෑලියුකට පැත්තේම මහා අමුතු ට්‍රැෆික් එනවා. එකපාරට කීයක් හිතා ගන්න බෑ. ඇයි හේතුවක් දන්නේ නැහැ. මට පොඩි හතට පොඩි ගමනක් යන්න තිබ්බා. ඒතකොට මම කරේ ටික් ගාලා ගියා. පෑලියුකට පව කරන් අර එල්ලෙන පාලම තියෙන්නේ ලයිට් දාලා තියෙන්නේ. අන්න එතනට ගියා 7ට 10යි එතනට යන්න. මට විනාඩි 10ක් හොඳටම ඇති. කොහෙද ඔය තියෙන ට්‍රැෆික් එකක් ආව එකපාරට. ඔරුගොඩ වත්ත කලර් ලයිට් එක පව කරද්දි 7මාරයි. විනාඩි 40ක් එතන පාලමුවට. විනාඩි 40. මම හොඳට බැලුවා. විනාඩි 2ක් ග්‍රීන් ලයිට්, විනාඩි 9ක් රෙඩ් ලයිට්. අපි 12 මාට ඉස්කෝලේ යන්න ඉන්නවා 12යි කාලයි දැන් පාලමුවට. 1යි කාලයි පාලම ඉවර වෙද්දී. දැන් අරුන් MCQ 10ක් විතර කරලා. කියන්න බෑනේ. ඒ නිසා කෝකටත් වෙලාව තියලා යන්න පැයක් කලින් යන්න අනිවාර්යයෙන්. විශේෂයෙන් කොළඹ පැත්තට යන ළමයි දැන් මේ ගම්පහ පැත්තට අවුලක් නැහැ. ඒ නිසා අනිවාර්යෙන් කල් තියා යන්න. නැත්තම් දන්නේ හවසට මම අර කිව්වේ පුළුවන් තරම් ටැක්සි එක ගෙදර එන්න බලන්න කොළඹ පැත්තේ ඉන්න ළමයි. අනිවාර්යෙන් එන්න මේ BS දවසේ හවස නැතත් ඉක්කොන් දවස් දෙකේ නම් ටැක්සි එකෙන් එන්න ටික ගන්න. ටික මේකක් දාගන්න. දැනුමින් සන්නද්ධ වන්න ජීවිතය ජය ගන්න.